ජාතිය යශෝරාවය ලෙස විරුදාවලිය ජනහද පත්ලෙම්ම තබන්නට වාසනාවන්ත වූ හෙළ ගීතයේ රන් ස්වරය ආචාර්ය නන්දා මාලිනිය අද සන්ධ්‍යාවේ තමන් ආදරය කළ ලක්මාතාවට සමුදීමට නියමිතයි. ආචාර්ය නන්දා මාලිනියගේ අභාවය හේතුවෙන් ඊයේ සහ අද සහ හෙට ජාතික ශෝක දින ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නම් කර තිබෙනවා. ඇයගේ අභාවය හේතුවෙන් රාජ්‍ය ආයතනවල ජාතික කොඩි අඩකුමු කර තබන ලෙසද එම අමාත්‍යාංශය දන්වා තිබෙනවා. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 5ට බොරලා දානාගාරයේදී සිදු කිරීමට නියමිතයි. නිවසෙන් පිටත දේහය ගෙනියන්න එපා. චාම් විදිහට කරන්න. ඇගේ අවසන් කැමැති පත්‍රය ලියලා තියෙනවා යයි ආචාර්ය නන්දා මාලිනී ළඟින් මැසුරු කළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පෙරේදා රාත්‍රියේ මාධ්‍ය හමුවේ සඳහන් කර තිබෙනවා. ඇයගේ දේහය උදෑසන 10ට ඇය පදිංචි වී සිටින අංක 30 නාවල පාර විජේබා මාවත නන්දා මාලිනී සංගීත ආශ්‍රමයට රැගෙන එනු ලබනවා. ඒ අනුව ඇගේ දේහය අද පස්වර 3:30 දක්වා මහජන ගෞරවය සඳහා නිවසේ තැන්පත් කර තිබෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කරන්නේ බොහෝ දෙනා ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි එහෙම කරන්නේ කියලා. ඇය කියලා තිනවා මගේ නිවසින් පිටත දේහය ගෙනියන්න එපා කියලා. ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු චාම් විදිහට කරන්න කියලා තියෙනවා. ඒ නිසා පවුලේ හැම දෙනාම තීන්දුව කළා සෙනසුරාදා 3:30ට දේහය නිවසින් ප්‍රිය පෙරහැරකින් අරගෙන ගිහිල්ලා ආදාහනාගාරයේදී ආදාහන කටයුතු සිදු කරන්න. මොනම විදිහකටවත් උත්සව සභාවක් කතා පැවැත්වීමක් ශෝකය ප්‍රකාශ කිරීමක් ඒ කිසිම දෙයක් නැහැ. ඒක එතුමියගේ ඉල්ලීම. අපි ඒ ඉල්ලීමට පිටු නොපා අවමංගල සභාවක් නොපවත්වා පස්වරු 5ට බොහොම චාම් විදිහට අවමංගල කටයුතු කරලා අවසන් කරන්න තීරණය කරා.